හලෝ බෝස් ඉතින් මොකද වෙන්නේ ඔන්න ඉතින් උණු කැවුම් වගේ අලුත් වීඩියෝයක් ගෙනල්ලා තියෙනවා. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ 9 anniversary එකත් එක්ක OB44 අප්ඩේට් එක ආවා. ඉතින් අප්ඩේට් එක වෙනස් වුණ දේවල් සහ ෆ්‍රී දෙන දේවල් තමයි ඉතින් අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අලුතෙන් එන වීඩියෝ එකට. So we can be free. හරි ඉතින් අපි මුලින්ම යමු ස්ටෝ එකේ මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා බලන්න. අපි ෆැෂන් පැත්තට මුලින්ම ගියොත් මෙන්න මේ බන්ඩල් සෙට් එක තමයි ඉතින් අලුතින් ඇඩ් වෙලා තියෙන්නේ. මේ බන්ඩල් එක තියෙනවා අර මේ මෙන්න මේ බොයිස් බන්ඩල් එකේ ගර්ල්ස් බන්ඩල් එක. ඊට පස්සේ ඔන්න මේ බන්ඩල් එකක් තියෙනවා. ඊට පස්සේ මේක නම් අලුතෙන් ආපු එකක් මේකත් අලුතෙන් ආපු එකක්. ඊට පස්සේ තව බන්ඩල් එකක් තියෙනවා මෙන්න මේ බන්ඩල් දෙක එකට ආපු එන්ට එක මම පරණයි දැන් මාස 2 3ක් 4ක් 5ක් විතර වෙන්නේ. මෙන්න මේ බන්ඩල් එකත් ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ බොයිස් ඔන්න ඔය බන්ඩල් සෙට් එක තමයි තියෙන්නේ මේකත් ඇඩ් වෙලා තියෙනවා. මෙන්න මේක අර මේ අකුණු කොටනවා වගේ එකක් ආවා මේ 2024 ආයේ එන්න මේ බන්ඩල් එකේ මේ බොයිස් බන්ඩල් දෙක ස්පින් 200කට එකක් දුන්නේ. ඔන්න ඔය බන්ඩල් එකක් තියෙනවා. ඊට පස්සේ මේ තව බන්ඩල් සෙට් එකක්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වුණාට සෙට් එකට බන්ඩල් නම් 2 3යි තියෙන්නේ. මේ අර ඩයමන්ඩ් ඔය ගන්නට වටින් නැති බන්ඩල් නේ ගොඩක්ම තියෙන්නේ. ඔන්න ඔය টොප් එකේ මන්නා මෙන්න ගර්ල් බන්ඩල් එක ලස්සනයි. ඊට පස්සේ මේ මාක්ස් ඒ ටික කොහොමදයි වෙනස් වෙලා තියෙන්නේ. ෆුල් බන්ඩල් නම් වෙනස් වෙලා නැහැ. ඉමෝට් වලට ගියාට පස්සේ 6 ඉමෝට් එක ඇවිල්ලා තියෙනවා. ඩයමන්ඩ් 499 ඊට පස්සේ මේ ටිකත් මෙහෙම තමයි ඉන්නේ ලොකු වෙනසක් කියලා නැහැ. ඊට පස්සේ වෙපන් පැත්තට ගියාට පස්සේ වෙපන් වල ගොඩක්ම වෙනස් වෙලා නැහැ. කැරට් එකෙන් නම් මේ අප්ඩේට් එකෙන් අලුතින් ආවෙත් නැහැ. රිඩීම් වලට පැත්තට ගියාට පස්සේ පොයි මැජික් කියුබ් වල මේ ඉමෝට් එකක් දීලා තියෙනවා එක මැජික් කියුබ් එකකට. ඊට පස්සේ මේ මැජික් කියුබ් බන්ඩල් පැත්තට ගියාට පස්සේ මෙන්න මේ රතු පාට බන්ඩල් එක දීලා තියෙනවා. මේ බන්ඩල් එක ලස්සනයි. ඊට පස්සේ මේ කොල්ලේ බන්ඩල් එක දීලා තියෙනවා. ඒක නම් චාටර්. මේ බන්ඩල් එක නම් චාටර්. මෙන්න මේ බන්ඩල් එක තියෙනවා. මේ බන්ඩල් එකක් තියෙනවා. මේ බන්ඩල් එකක් තියෙනවා. මේක නම් පරණ බන්ඩල් එකක්. ඊට පස්සේ මේකත් පරණයිද ඔය දන්නේ. ඊට පස්සේ මේ ඔන්න ඔය බන්ඩල් එකක් තියෙනවා. ඕකත් තියෙනවා. ඕකත් තියෙනවා. ඕකත් ටිකක් පරණයි. ඔය ටික නම් කලින් මේ තිබ්බ මැජික් කියුබ් පිස්ටෝ එකේ තිබ්බ. තව දෙයක් කියන්න ඕන බොස් මෙන්න මේ ඇනිමේෂන් එක. හරිද? මේ ඇනිමේෂන් එක මැජික් කියුබ් වලින් ගන්න ඇවිල්ලා තියෙනවා. මම ගත්තේ කලින්ම මැජික් කියුබ් දෙකකට තිබ්බ ගන්න. ඒ ඇනිමේෂන් එක ගන්න ඉතින් ඇනිමේෂන් එකක් නැති ගොඩක් টොප් අප් ගන්න නැති කට්ටිය ඉන්නනේ ඇනිමේ මැජික් කියුබ් දෙකක් එකතු කරලා ගන්න. මේ ළඟදී මැජික් කියුබ් එකකුත් දෙනවා. ඊට පස්සේ මේ බන්ඩල් ටික නම් මේ කලින් තිබ්බ බන්ඩල් ටික. ඊට පස්සේ මේ FF ටෝකන් පැත්තට ගියහම ඩොක්ටර් බන්ඩල් එක ඇවිල්ලා තිබ්බා බොයිස්. ඒකත් අඩු ගානකට ඇවිල්ලා තිබ්බේ ටෝකන් 110කට දුවේ මේ টොප් එක දීලා තිබ්බේ ඩොක්ටර් බන්ඩල් එක. මම ඩොක්ටර් බන්ඩල් එකත් ඊට පස්සේ අරගෙන දැම්මා මේ වාටික නිසා මේ දාගෙන නම් ශ්‍රී ලංකාවට නම් බෑ. ඉතින් මේකට ඩොක්ටර් බන්ඩල් එක කියලා වටිනානේ බා. ඊට ඔය ටික තමයි ඉතින් වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ අපේ අර ප්‍රොෆයිල් එක වෙනස් කරන්න පුළුවන් එක එක තැන් අන්න එතනට ඇවිල්ලා තියෙනවා. මේ ඕගොල්ලෝ දැන් ඔය YouTube channel එකක්, TikTok channel එකක්, Facebook channel එකක් තියෙනවා. එතන මේ ඕගොල්ලොන්ට දාන්න පුළුවන්. එතන ඕගොල්ලොන්ගේ channel එක. ඒකට ඕගොල්ලොන්ට දැන් කවුරු හරි බලන කෙනෙක්ට ගේම් එකෙන්ම යන්න පුළුවන් වගේ channel එකක් එහෙම තියෙනවා. එහෙම එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ තව දීලා තියෙන එකක් තමයි ස්ටෝ එක නෙමෙයි. ස්ටෝ එක නෙමෙයි. ඒක මේ අර කරගින් ඉවෙන්ට් තියෙන දන එතන මේ මෙන්න මේ අලුත් බන්ඩල් එකේ ටික දීලා තියෙනවා. ඊට පස්සේ මේ මෙන්න මේ ලක් රොයල් එකක් දීලා තියෙනවා. අලුතෙන් ලක් රොයල් එක වෙනස් වෙලා තියෙනවානේ. අර පරණ වගේ එකක් තමයි තියෙන්නේ. මේ අර දුන්නේ කලින් යම් ඩයමන්ඩ් රොයල් වගේ චීන් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ගන් තියෙනවා, කිට් තියෙනවා. ඔය පරණ ගෝල්ඩ් රොයල් බන්ඩල් එකක් තමයි තියෙන්නේ මේ. ආය අලුතෙන් ඇවිල්ලා. ඊළඟ මෙන්න මේ බන්ඩල් එක අලුත්. මේ බන්ඩල් එක අලුත්. අර අතු පාටේ තමයි පරණ. මේ බන්ඩල් එකේ ෂර්ට් එකේම ලස්සනයි. හොඳේ ගෝල්ඩ් වලට දෙනවා කියලා හිතන්නත් බෑ. මේ ග්‍රෝස් එකක් දෙනවා ස්පින් 70ක් කොහෙද දුන්නාට පස්සේ ඕගොල්ලොන්න මේ නිකන්
ඕගොල්ලෝ ඒකත් ගන්න දෙකම එකට දෙන නිසා වටිනා. ඉතින් ස්පින් 150 තමයි අර බණ්ඩල් එන්නේ මම නම් ලක් එකට ආවා. මෙන්න මේ අලුතෙන් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක නිකන් අලුත් ලොබි එකකටත් වගේ යනවා. පොඩ්ඩක් ගණන් ගන්න එපා. එක දිගට කතා කරද්දි පැටලෙනවා. හරි බෝස් ඉතින් ඉවෙන්ට් එක ඇතුළට ගියාට පස්සේ ඔය විදිහට තමයි තියෙන්නේ. ඕගොල්ලොන්ට බෝස් ඔතන තියෙනවා ඩේලි චෙකින් කියලා. ඊට ඕගොල්ලෝ ඒකේ බුඩ පස්සේ ඔන්න ඔය වගේ තැනක් පෙන්නනවා. මේ ඔතනින් බෝස් ඕගොල්ලන්ට ගන්න ස්කින් ඊට පස්සේ ගෝල් රොයල් වවුචර් ඊට පස්සේ ගන්න ස්කින් එක තව බෑක්පැක් මේ ලෝඩ් අවුට් එක ඒවා හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න ඔය දවස් 20ක් ලොග් වුණාම ඔන්න ඔය ටයිටල් එක හම්බ වෙනවා. ඒ ටයිටල් එක හරියෙන් ලෙවල් 999 කියලා. ඒක ලස්සනයි, පට්ට ලස්සනයි. ඔයගොල්ලෝ ඒක දවස් 20ක් ලොග් වෙලා ගන්න. මේ දවස් 32ක් මේ ඉවෙන්ට් එකේ තියෙන නිසා ඉතින් ඔයගොල්ලෝට ලේසියෙන් මේක ලොග් වෙලා ගන්නත් පුළුවන්. බෑක්පැක් එක උත් තියෙනවා. මගේ ඩවුන්ලෝඩ් නැහැ නිසා ඔයගොල්ලන්ට පෙන්නන්න දෙන්නේ. ඊට පස්සේ තව මේ මෙන්න මේ තව රිවෝඩ්ස් 4ක් තියෙනවා. ඉතින් මේ රිවෝඩ්ස් වල මේ පැරපල් ස්කින් එකක් තියෙනවා. පැරපල් ස්කින් එක සුපිරි පැරපල් ස්කින් එකක්. ඉතින් රේන්ජ් ඩබල් ඔය රේන්ජ් ඩබල් එකරසි එකක් තියෙනවා. රීලෝඩ් ස්පීඩ් එක තමයි රින ගල්ලා තියෙන්නේ. ගන්න ස්කින් එක බලමු අපි ඩවුන්ලෝඩ් කරලා. සුපිරි ගන්න ස්කින් එකක් තමයි ඉතින් මේක. මේ ස්කින් එක ගන්න ඉතින් ඕවල් කොයින් 350 එකතු කරලා ගන්න තියෙන්නේ එක. මේ ටෝකන් 350. ඊට පස්සේ මේ ඕගොල්ලෝ ඒව මේ එකතු කරගන්නේ ඩේලි ටාස්ක් කියලා එකක් තියෙනවා. ඒකේ ඕගොල්ලෝ මේ ටික කම්ප්ලීට් කරලා ඉවරලා යන්න දවසට 50ක් විතර හම්බ වෙනවා මම හිතන්නේ. මේ හෙන ගොඩක් තියෙනවා. ඕගොල්ලෝ ඉතින් මේ මැච් ශ්‍රී කරලා මේ කම්ප්ලීට් කරලා ඉවරලා ඕගොල්ලෝ ඒකත් ගන්න ඉතින් සුපිරි මේ ඒ පැරවල් ස්කින් එක. මේ තියෙනවා මේ එක එක ඒවා තියෙනවා දවසට ලොග් වෙන එහෙම තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ සෙලිබ්‍රේට් කියන එක දුන්නාට පස්සේ එතන ටෝකන් ටික ඇඩ් වෙලා ඕගොල්ලෝට ගන්න ස්කින් එක හම්බ වෙනවා. මේ බන්ඩල් එකක් එහෙම තියෙනවා. එතන බන්ඩල් එක ටෝකන් 800ක්ද කොහේ මේ ඒ බන්ඩල් එක පට්ට ලස්සනයි. ඒක টොප් එකෙන් පට්ට ගතිවා. අර ටෝකන් 250ට දෙන එක වගේ. ඒකේ අර කොණ්ඩේ එහෙම වෙනම එකක් තියෙන ඉස්සරහයි මැදින් කහ පාටයි වටේට සුදු පාටයි. ඒ බන්ඩල් එක සුපිරි බන්ඩල් එකක් තමයි. ඉතින් ඕගොල්ලෝ ඒ ටික ගන්න ඉතින් අර මේ ටයිටල් එකත් අනිවාර්යෙන්ම ගන්න ඕගොල්ලෝ. ඒකත් නිකන් නිසා වටිනවා පට්ට ලස්සනයි. ඉතින් අපි යමු අනිත් දේ බලන්න වැඩි වෙලාවක් නොගෙන. හරි බෝස් ඉතින් ඊළඟ දේ තමයි මේ ගිල්ඩ් එකේ වෙන මුකුත් වෙනස් වෙලා නැහැ. අර ගිල්ඩ් ස්ටෝර් එකේ ගන්න ස්කින් වගේක් තිබ්බනේ. ගන්න ස්කින් 4ක් ඒ 4 තමයි වෙනස් වෙලා තියෙන්නේ. අලුතෙන් ඇවිල්ලා තියෙන M60 ගන්න ස්කින් එකක් M60 බොක්ස් වගේක්. එහෙනම් M10 බොක්ස් වගේක් ඇවිල්ලා තියෙනවා. ඒකේ බොක්ස් වගේක් තොම්සන් බොක්ස් වගේක් තමයි. තොම්සන් එක නම් කලින් ඉතින් තිබ්බද ගානේ ඔය වෙන තොම්සන් එකක් තිබ්බේ. මේ ওই ටික තමයි ඉතින් ගිල්ඩ් එකේ නම් වෙනස් වෙලා තියෙන්නේ. තව කියන්න බැරිනවා අර අලුතෙන් ආපු මේ ලක් රොයල් එක කරගන්න වවුචර්ස් මේ මේවෙන් ගන්න පුළුවන්. හරිද? ඕගොල්ලෝගේ මේ වෙපන් රොයල් වවුචරයි ඊට පස්සේ ගෝල්ඩ් රොයල් වවුචරයි තියෙනවා. ඒවෙන් මේ මේ කියන්නේ එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් අලුතෙන් ආපු ලක් රොයල් එකේ ටෝකන් වලට මේ වවුචර් වලට. ඕගොල්ලෝ මේ ඉතරිනුත් ගන්න. ඊට පස්සේ මේ මෙතන තියෙන බඩි ටෝකන් වලට අලුතෙන් බන්ඩල් එක කලින් ගෝල්ඩ් රොයල් බන්ඩල් එකක් තමයි මේක. ගන්න ස්කින් එකක් තියෙනවා ටෝකන් 42යි. හරිද? මං ඒකත් ගත්ත. මේ ඒක වටිනවා. ඒක ලස්සනයි. අනිත් එක පරණ ගන්න ස්කින් එකක්. ඒකත් ඕගොල්ලෝ ගන්න ඉතින් අනිවාර්යෙන්ම බඩි ටෝකන් 42න් එකතු කරගත්තුව තියෙනවා නම් තව එකතු කරගන්න ඕන නම් ඒ ටිකත් එකතු කරලා ගන්න. අද අලුතෙන් එන වීඩියෝ ඉවර වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මගේ ID එක ඉල්ලලා තිබ්බා. ID එක දෙන්නකෝ රික්වෙස්ට් එකක් දාන්න කියලා. ඉතින් බෝස් ඔන්න ID එකක් තියෙනවා මගේ 86 333 40 74 8. කැමති අය රික්වෙස්ට් දාන්න අනිවාර්යෙන් ඇක්සෙප්ට් කරනවා. ඉතින් ලින්ක් එක තව දෙයක් කියන්න ඕනේ. මම මේ වීඩියෝ එක හදිසියෙ තමයි කරේ. ඒකයි ඕගොල්ලෝ හිතන්නවා වචනය පැටලුණා නම් වැරදුනා නම් ඕගොල්ලෝ හදාගෙන කමෙන්ට් කරගෙන යන්න. මේ මොන හරි වැරදි අඩුපාඩු තියෙනවා නම් ඉතින් ඒ ටික හදාගමු ඉස්සරහට. ඉතින් මේ අලුත් විඩයක් අරගෙන ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා.